ඉතින් අපි යාළුවෝ ඔක්කොමත් එක්ක හලාබේ ගියා. ඒකට මගේ බයික් එකත් එක්ක තව බයික් දෙකක් එකතු වුණා. එකම ආසියාවේ පරණම ලී පාලම බලන්නේ. ඉතින් මේ ඔක්කොම බලන්න අද්දිකටම සෙට්ටලා ඉන්න. ඉතින් ගයිස් අපි හිතුම් බයික් එක ස්ටාර්ට් කරගෙන මගේ වීඩියෝ කරන යාළුවා දාගෙන අපි ගියා අපේ සෙට් එකේ අනිත් අය ඉන්න තැනට. ඉතින් අපි මේ යන්නේ යාළුවා හොයාගෙන. යාළුවෝ ටික නම් හම්බුණා ගයිස්. ඉතින් දැන් අපි හලාබේට යන්න තමයි ලෑස්ති. ඉස්සරහදී හම්බෙමු. හරි පාර යනවා මේ පාරේ අවුල්. ඕ ලක්ෂණයක දෙදරනවා තමයි පිටිපස්සේ. ඔව් යකෝ. අපේ එකකට තමයි. ඔව් නෑ මේක දෙදරක් නෑනේ බං. ඕකේ බං. දෙදර. උත්ත සීට් එක මං කියන්නේ. අර දාපන් ඔතන දාපන්. ඉස්සෙල්ලාම උඩ. දුරනේ. අපේ ඔසගා පොඩ්ඩක් මාරුගේ බයික් එක. කැරි මාළුවේ බෝන් එක කවුද? කැරි මාළුවා මේක භයානකයි නේද? මේකත් ඉතින් අපල තමයි 30 not නෙමෙයි බා. ඉතින් ගයිස් අපි මේ යනකොට අපි මුලින්ම යන්න හිතන් හිටියේ හලාබේ පාලම බලන්න. අපි ඔතනදී තීරණය වෙනස් කරනවා. යාළුවා කිව්වා වීඩියෝ ටිකක් ගහගන්න අපි යමු කියලා හලාබේට ඉස්සරහින් තියෙන පාලමකට. පිටි. අපේ සෑල්ලා යන්නේ යාළුවනේ කොහොමද මේ බයික් එක ඇතුලේ. අපේ ඉසි ගේ මේ කල්ලගම වැල්ල බා. A few moments later. guys ඉතින් මේ 11 එක ස්ටෝරේජ් ෆුල් වුණා. ඉතින් මේ දැන් වීඩියෝ එක ගන්න 13 එක පොඩි වීඩියෝ ටිකක් ගහගත්තා බයික් එකේ. අපි දැන් හලාබේට දැන් හලාබේ ඉස්සරහා තියෙන පාලමක ඉස්සරහට ගිහින් වීඩියෝ ටික පටන් ගමු. A few moments later. ජීවිතේ අනන්තයට යන්නට ගමනක් සිත දරන් සුළඟක් දිගේ පාවෙන්නට මාවතක් සදමින් වෙනවන් සොයා ඉකිලී කිය පස්වනක් සියෝතුන් එකරෑනට එක්මුණා එකම සීන සොයන් සිතිජ අපි ආව පාරෙ තිබුණා. එය පසු කර ආව පාරෙ ඇදුනා. අඳුරක මං මුදාවී තව මාවතක් සෙව්වා. සිහිනයා කරන් අපි අනන්ත යන දුටුවා. ඔහොම සයිඩ් බටන් එක ඔබ. හරි. දැන් ගයිස් දැන් ඉන්නේ අතට මීටර් 100ක් කියනවා කියන්නේ කොහොමද? වා බයික් ගත්තා. මොකද්ද මම මේකට කියන්නේ? හලාබේ පාලමට. අපි ලයින් හලාබේ පාලම. එංගලන්තයෙන් හදපු පාලම බලන්නයි ඉන්නේ. ගාඩිය.
පෙන්වන්න. එහෙනම් බයානකයි මේ අපි බයික් වල ආවට නේ හයියනවා කියලා. ඉස්සුවන්නේ අපි කොහොම හරි හරියට යන්නේ. අපි ඒ නාන්න යනවද දැන්? යතුරු තිබ්බර උග නෑනේ. ඔව් ඔව්. ඔලු දිග. ගානේ යතු තියෙනවා. ඔළුව ගානේ. ලයිනරෙන් දුර දාන්නේ. ලයිනර් එකෙන් දුම දානවා. අපේ මෙතනින් ඉන්න මේ බ්‍රේක් තියෙන හොඳම මේක නේ බා. මේක තමයි. ඉස්සරහට තියෙනවා ටිකක්. මේ ඔක්කොගේම ඉස්සරහ. දෙකම ඉස්සරහ. මේක ඉස්සර මේ බ්‍රේක් තියෙනවා වදින. වදින හොරයි. එදා සෙන් ප්‍රභාස් මතකනේ. ගයිස් අපි මෙතනින් එක දවසක් කෙනකොට කියන්නේ මේක දවස් 3කට 4කට කලින් ආවා. දැන් තමයි අපි මේ තීරණය කරේ මුන් එක්ක එමු කියලා. ඒත් එදාම එන බයෙන් ආවේ. ලිස්සුවා එදත් බලු විදිහට. ඕ ලිස්සුවා කියනවා. පුටා ලකෝ ලිස්සනවා බා. කනවා බා. ඒක නැතුව යන්නේ. ඕයි. අවුලක් නැහැ දැන් නැෂේ. ඒවා මොනවාද බං? ඊට ගයිස් ඉතින් අපි මේක තමයි නාන්න හදන්නේ. අර දින හලාපේ පාලම උඩින්. ඒක තමයි අර බයික් එක කරන් ආවා බයික් එක ගත්තා. තේන දේ කරා. අර දින ලාවට දෙන්නේ. අපි නාව මේ අරු ගලගන්න බා. අපි මේ නාන්න හදන්නේ මේ. උඹ වෙදිනානේ මං ගේ නෑ මං ජොකා පිටින් නාන්නේ. ඉතින් බහින්න නැන්නේ. වීදුරු කටු ඇති. කොහොමරි බහින්න ඕනේ මේ. සීතලයි කියලා නෑ. අර දෙදිගේ නෑ නේද සීතලයි මල්ලි. නාන්නේ කොහොමද? නාන්න බෑ හිතයි. ඒත් නාන්න හිතෙන්නේ. වතුර පාර දැක්කම. යා විදිහට කරන්නේ. යා ගෝල් මාරලා. අර පාටක්. කඳු පිරිහෙල් දුටුවා වලාකුළු පාරතිගේ කිම්නිවන්න නෑයිඩක් තව යායුතුයි මග නෑනිමක් සැනසුම දෙන මාවතේ මං කෙලවරක් හොයලා අපි ආවේ නවතින්නට නම් නෑ අපි නවතිනු නෑ ගයිස් මේක ලොකු ඒ වරේ දුලාර යන්න ගියේ යතුරු දින දුලාර හිටමු ලක්ෂ ගණන් තියෙනවා අපි මේ යන්න හදන ෆොටෝ කැමරාව ෆොටෝ ටිකක් දාන්න අපි හාලත් ඉවරයි දැන් ලොකු ප්ලෑන් එක වෙනස් කරා එතනින් බ්ලොග් එක ඉවර කරේ නෑ එතනින් මෙහාට කිලෝමීටර් 2යි කියලා 2.700ක් තිබ්බේ බෝවඩ අපි බෝවඩ යන්න හදන්නේ මේ කොල්ලොට ගියා අපි ඉස්සරහට සුපිරි view එකක් තියෙනවා වගේ පෙන්නන්න යන්න අපි බෝවඩට කොහෙටද දාන්නේ දැන්? guys අපි ආව මේ ප්ලේස් එකට මේ අන්නම කාදරන මම පාස්වර්ඩ් එක දන්නේ අපි ඔක දාලා මොකා මට තියෙන ඊට වඩා ඔබ ජිම් ගිහලා හදා කෝ බේ බඩු සුල බෑ සූරිය දැක්කගම යක්කුත් බය වෙනවා බා අපි දැන් බෝවඩ මේ රජමහා විහාරය කියලා ගහදී අපි යන්නේ ඒක බලන්න මේ දැන් ඉතින් එනවාට ලොකු බෝඩියක් කියන්නේ නේද මෙතන ඉන්ට්‍රස්ටි බැක් වීඩ ඉන්නේ බැක් මේ view එක කොහොමද ඒ ලස්සනට හදලානේ වංගියේ පාරට වඩා
ඒ මතකද ප්‍රභාස් ඒ සෙනුර වීඩියෝ කරන් ගිහින් පොලිය කේස් දැම්ම මතකද කී පාර වීඩියෝ කරන් යන්න දෙන්නේ අර කැසට් රින්ගු වල උමග දිගේ චුට්ටක් රින්ගමුද ගඳ වැඩි නේ අපේ අම්මා සද්ද ගන්නද ඔව් අපි එදා ගියා හරිද ඒ උඹ කැසට් ටිකක් කරන්න බලමු යන්න දුන්නේ නැහැ එදත් අපි වරින් පැන්නේ ඔව් මේ නිය අමුතුරංග හැදින පීඩන සී ආන්ගේ වගේ ඕ පොන්නේ ඔබ මේ වගේ පීඩනෙම් අඩෝ අපි ගිය පාර එනකොට මෙතන මේ චොක්ලට් ක්‍රීම් බිස්කට් එකයි මේකයි අඩෝ ඔක්කොම මතකයි නේ ඔව් බං පොටේ පතේ යන්න අපි එළුවද කෑගහන් යන්නේ කවුද කියලා අර පොඩි සාමයි ක්ලික් කරලා දාපුවා පස්සේ පොඩි ගන්න ඉතින් මෙතන පොලියයි ඉන්නේ මේක දානවා හරියට කේක් උයි පොලිය අතන ඉඳි ඉස්සර තනියා ඉන්නේ තනියා ඌ තනියා ඔය ඉන්නේ ඔය කරා शेप की वीडियो करेंगे गाइस शेप की नहीं सिर्फ කත දාලා ගත්තේ තමයි ජීවිතේ පස්පා ගන්න පස් නෑ බං මේක ගල් දින්නේ දෙන්නේ අඩෝ වහලෙත් ගහලා බං අපි නැතුවට පස්සේ අපි සිරාට කලින් තිබ්බේ නැද්ද නෑ නෑ බං උඹ ඇවිත් නැද්ද මං කලින් මං එද්දි වහල් තිබ්බා මේක මං දෙකට විතර ගන්න විලව් විලා ඔබ අඳුරන්නේ ආ මොකද බං අපි ආපු දවසේ වැස්සනේ මේ පඩි පෙලේ ලිස්තුවත් එක්ක මේ වතුර මේක නාන්න දෙන්නේ නෑ බං නාල මේක මේක නතර නේ අනේක දාලා අම්මට සිල්ලේ නේද බලගම්බ රජීසි නිදි කරන ලද ඉතිහාසක වෙන් විහාර මේ තියෙන්නේ බඩු राजसी ब्रह्मदत्त नरपतिया विसिन बद्धिस्त गाइस ඔයාලට කියන්නේ මගේ පරණ වීඩියෝ නැතුව ඇති පෙන්නන්නේ මේ අරගෙන මේවා ලෑලිහිම තියලා තියෙන්නේ අපි ගියාන් අර ගස්සේ දැනටම ගඳයි මේකේ ඒකෙන් අතුරට යන්න පුළුවන් මේ ඒ කට්ටිය කියන විදිහට මේ මේකෙන් ගියාම කොහෙද මතුවෙන්නේ නාරංගල කන්ද දන්නවා මේ නාරංගල කන්දෙන් මතුවෙනවා කියලා කියනවා අතන ඇතුලේ උමගෙන් ගියාම අර තියෙන්නේ හරි කවුරු කවුරු කියන යන්න පොඩ්ඩක් යන්න කියන්නේ මේ මොහරි ගහලා දෙන්න මේ නැත්නම් සංචාරකයන් නමන කියන නිසා ගේට් එක සවි කිරීමට හේතු බව කරුණායි සැලකන්න. සවි කරපු විතරයි කියන්නේ. ජී ගේට් එක සවි කරපු විතරයි ගන්න බලන්න. කොහමද අල්ලන්නේ කොහොම නැතිද? සර් කොහොමද කට් කරගත්තා? මේක බාලු විදියට ඉන්නේ. මේ බාලු විදියට ඉන්නව තොට ගිහුම් ගියා. මේ බබා යන්න බෑ මචං මේ බැහිලා තියෙන්නේ මේ වැලි තියෙන්නේ හැර. යතෙන් ඇයි අතන මහට යන්න පුළුවන් මම දන්නේ. හිටගෙන යන්න. එපා. යන්න. එන ගඳයි වා. හුස්ම හිරේලා මැරෙයි බං ඔක සීටේ. කෙරගොත් නෙමෙයි.
එපා වරේ ආයි නාරංගල කන්දෙන් මතු වුණාම අපි උන් ටික අරගෙන යන්න try කරනවා. ගේට් එකත් ඇහිලා බං. අම්මට සුපිරි වලක් තියෙනවා ඒක නාගන්න පුළුවන්. මෙහෙන් කොහෙට හරි වතුර යනවා බා. අලක් කපලා කුඹුරකට වගේ ඉන්නේ. ඕක තමයි අර බොගන් මේ මේකත් තලා කුඹුර පාරේ මගදී. ගඳයිනේ. උඩට තමයි පහළටයි. ඒක උඩට එක මුලයි පහළට එක මුලයි. යන්න පුළුවන් යනවා. ෆොටෝ ගහගන්න බෑ. ඒ වවුල් හැත්තයි ළඟ. ඕක මම බයින් දෙකයි ඉන්නේ. ෆෝන් එකේ දෙකක් විතර දුන්නා. බය ගඳයි බං ඒක ඉවසන. කාලේ? ඔව්. ආයි මොකක් කරේ යනුනා. ඒ උඹේ කකුල දන්නේ මොන්නේ කට්ටක් යනවා කියලා දන්නේ බං. කකුලේ කොහෙද කට්ටු? උඹේ කකුලේ කටු විතරනේ තියෙන්නේ. නෑ බන් දැන් ඕවා ඇතුලේ පස් කඩාන වැටිලා වැහිලා ඇත්තේ. ගල් වලින් මන් තියෙන්නේ. අද කොහොම හදන්නේ නැද්දනේ? මේ කතාව දන්නවනේ මේ. ඒ මම පුළුවන් නම් කියනද? මේකනේ ඌ පාලක බ්‍රහ්මදත්ත නරපතියා විසින් තමයි මේ බද්ධ ස්ථීරවන්ට හාමුදුරන්ට මේ අර උඩ ආවාසිකේ හදලා තියෙන්නේ. එතකොට ඒ ආවාසිකේ වැඩ ඉන්න කාලේදී තමයි මේ පන්සලේ මේ ඉතින් අර කටාරම් බලන්න. මෙලක් තියෙන මේ කටාරම්. අර බලේ. ඔව්. ඒක කියන්නේ මේ වහලයක් වෙනුවට තමයි මේ ගල වහල් කරගෙන කරගන්න පුළුවන් නේ. හරි. නේද? ඒකට අර වතුර දින්නේ අතෝට යන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක හදලා තියෙන්නේ. පසු කාලෙදී මේ පන්සල හදලා මේ බුදු පිළිමය හදලා පිළිවෙලක් කරන්නේ. මේක ගෝවන්නේ නාරංගලි මත වෙන කතාවක් තියෙනවා. දැන් අපි මෑතකදී උඩට ගියා උඩට යන්න අමාරු. ගල් පහක් වෙනවා තියෙන්නේ. වතුර වික්ටෝරියා නෙවෙයි පස්සේ නෙවෙයි. නෑ දිත්ත කතාවක් නේ දිත්ත මේ ඊපෙරේට ටිකක්. ඒකෙන් වැහිලා තියෙන්නේ කාලෙන් මෙතන අවුරුදු 10 12 පිටමෙක් කියලා දැන් කියනවා මේ උඩට ගියාලු ගේට්ටුවක් එකක් තියෙනවා කියලා. ඇතුලේ. ඔව්. මේ මේ ඇතුළු බලන්න බැයිද? ඉන්නේ ඇතුලේ. ඔව්. ඇතුලට යන්න දුර ඇතුලට යන්න පුළුවන් නේද? ෆොටෝ ගන්න දෙන්නේ. හරි. ඒක කරන්න තමයි එළිය හොඳ කරගෙන ඔය හාන්දුරෝ මේ ළඟදින් දවසක මේ උන්වහන්සේ Facebook ඉන්න නිසා මේ ටවුන් එකේ මිනිස්සුත් දාලා මේ මට ප්‍රශ්නක් වෙලා. හරි. දැන් පස්සේ ගෝ මේ ඇතුලේ ෆොටෝ ගන්න දෙන්න එපා කියලා. හරි. එළිය ගිහලා බලන්න වැඳලා කියලා ෆෝන් හරි. ගයිස් අපි එන ඇතුලට ගිහින් බලමු මේ ඇතුලේ ෆොටෝ වීඩියෝ ගන්න දෙන්නලු. ඒක අවුලක්. අපි ඇතුලට ගිහින් බලමු මේ ඇතුලේ ෆොටෝ වීඩියෝ ගන්න බෑ. අපි ඇතුලට ගිහින් බලලා කියමු. A few moments later. බලගන්න. හරි. ගයිස් ඉතින් මේ පාලම මේ ඉස්සර කාලේ යන්න එන්න මේ එතනලු පාර තිබිලා තියෙනවා. අපිට අර අස්සේ වීඩියෝ ගන්න දුන්නේ නැහැ ගයිස්. ඉතින් මේ පාලමේ තමයි මේගොල්ලෝ මේ කාලේ හදපු පාලම්. මෙතන එහා පැත්තට අර තියෙන පඩිපෙළ පේනවද දැන් ඔයාලට පේනවද? ওই පඩිපෙළෙන් ලු ගම හරහා යන්න තිබිලා තියෙන්නේ නුවරඑළියට නේද බං කිව්වේ? නුවරඑළියට යන්න මේ පාර හදලා තියෙන්නේ. කළුවේදී මොනලිද? කළුවේ. බලනවා දිරන්නේම නැහැ නේද? දියක් හදනවා මේකේ. ඒකන් කාලා පොඩි බලන්න ගයිස් මේ ඒ කාලේ දාපු කොන්ක්‍රීට්ද? ඒ කාලේ කියන්නේ ඒ කාලේ මේ පස්සේ දාන්න ඇත්තේ. පස්සේ දාන්න ඇත්තේ හයියෙන්. කණු වලින් තියෙන්නේ නැත්තේ. ඔව්. පෙති චක්‍රී කරන්නේ. පෙති චක්‍රී කරන්නේ. ඒ කියන්නේ රජකාලේ හින තාක්ෂණයක් තිබිලා නේ බා. කැටයම් බලනකො මේ.
මීටර් 100ක් දෙසෙ පිට යන්න මයික් ඉන්නවලු එන නිදන් සීන් හරි මොන හරි ඇති නේ ඕ ආ බැරි වුණාද නාගර පැත්තේ යද්දී ඔය ගහ ලොකුද නාගර ගිහින් ආයෙ නෑ නෑ කිමවුලක් නෑ ඔයා ගම්මු කියන ඉතින් ඔයා කියන්නේ ඒකෙන් දවුලක් නෑ ඔයා හදලා කියනවා මේනේ ඒවා රජුරෝයි හාමුදුරුවෝ එහෙම මේ වගේ මෙන්න නැති නාන නැත්තේ පෑන් පහක් වෙන්නේ අය යන්න පුළුවන්ද? යන්න පුළුවන්. යන්න දෙන්න. ලස්සන පන්සලට අප සමුදෙන්න යන්න ඉතින් මේක බෝගොඩ රජමහා විහාරයේ ඉතින් මේක කරලා තියෙන්නේ අලගම්ම රජුරෝ විසින් කරලා තියෙන ඉතින් මේ ලස්සන වීවි පේනවනේ හසේ මේ ලස්සනයි අර පේනවනේ මේකින් අඩුමලකාරයෝ ගිහින් අරගෙත් නම් ගහලා යන්න හදන්නේ මේ අරුන් ටිකක් සිරිප්පු දැන් කියලා යන්නේ අවුරුදු නොමැති කාලෙම වීඩියෝ කිරීම සපුරා තහන වැඩක් නැහැ අලගම්ම රජුරන්ගේ ස්ත්‍රී කාලේ ටුන්ටි ලැස්තිලා කරේ තියමු අපි මේ ඉතින් ගයිස් ඉතින් මෙතනින් අපි vlog එක ඉවර කළා. තවත් vlog එකකින් තවත් දවසක හම්බෙමු. මම චබි ආයෙත් vlog එකකින් හම්බෙමු. ප්ලාස්ටික් බෝතල් වලට දෙනවලු ස්පේසා සිල් වෙච්ච ඇල්මේනියම් කලවලට දෙනවලු ස්පේසා දිලාපු යකඩ කෑලි පාඩු කෑලි